ආයුබෝවන්. අද අපේ කතාව අශේන් සේනාරත්න. YouTube අවකාශයේ කාලෙන් කාලෙට ප්‍රවෘත්ති මවන අශේන් සේනාරත්න මේ දවස්වල සමාජ ජාලා මාධ්‍ය තුල ඉතාමත්ම ඉහළින් වැජඹෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට ගංවතුර සහනාධාර ලෙස ශ්‍රී ලාංකීය ජනතාව එකතු කර කන්ටේනර් 4ක් පමණ වූ භාණ්ඩ ප්‍රමාණය අස්ථානගත කිරීම සම්බන්ධවයි. මේ වන විට අශේන් සේනාරත්න මේ පිළිබඳ විවිධ වීඩියෝ මගින් සමාජයට කරුණු දක්වා තිබෙනවා. නමුත් විමර්ශනශීලී වෛරල් වීඩියෝ කණ්ඩායම මේ සියලු වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී අවසාන වශයෙන් නිගමනය කරේ අශේන් සේනාරත්න කරුණු වසන් කරන බවයි. ඒ මන්දයත් වෙනත් රටක සිට ලංකාවට ගුවන් මාර්ගයෙන් හෝ නැව් මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අදාළ කාගෝ සමාගමක් ඒ සඳහා සම්බන්ධ වෙනවා. මේ අවස්ථාවේදී අදාළ කාගෝ සමාගමට භාණ්ඩ බාර දෙන අවස්ථාවේදී ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු කළ යුතුයි. නැතහොත් එම සමාගම එම භාණ්ඩ නොමිලේ ප්‍රවාහනය කරන්නේ නම් ඒ භාණ්ඩ ලංකාවේදී නිෂ්කාශනය කරගන්නා පුද්ගලයාගේ නම සහ ඊට අදාළ තොරතුරු සඳහන් කරන ලිපියක් අදාළ පුද්ගලයාට ලබා දෙනවා. ඉතින් මේ වන විටත් මේ භාණ්ඩ තොගය එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් නැව් හෝ ගුවන්ගත කර තිබෙන නිසා අනිවාර්යෙන්ම අශේන් සතුව මෙම ලියකියවිල්ල පැවතිය යුතු බවයි අපේ නිගමනය. කෙසේ වෙතත් අශේන් සේනාරත්න මහතා මෙම ලියකියවිල්ල තවමත් මාධ්‍යයට නිකුත් කරලා නැහැ. ඒ වගේම තමයි අශේන් සේනාරත්න කිසිම අවස්ථාවකදී මෙම භාණ්ඩ තොගය ලංකාවට ගෙන ඒමේ වගකීම බාරගත් අදාළ සමාගම පිළිබඳ සඳහනක් කරන්නෙත් නෑ. ඒ නිසාම මේ භාණ්ඩ ලබා දුන් මිනිසුන් තුළ සැකයක් මතුවීම සාධාරණයි. අශේන්, අපි ඔබට වෛරල් කණ්ඩායම විදියට කරන පළවෙනි අභියෝගය ඔබ මේ භාණ්ඩ නැව්ගත කර අදාළ කාගෝ සමාගමේ නම සඳහන් කරන්න. ඒ වගේම ඒ නැව්ගත කිරීම සඳහා ඔබට ලැබුණු අදාළ ලියකියවිලි වහාම සමාජ මාධ්‍යයට මුදාහරින්න. මොකද මෙය ඔබේ පෞද්ගලික ධනය නොවේ. මෙය රටේ අහිංසක ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජනතාව එකතු කර බඩු භාණ්ඩ. මෙහි වගකීම ඔබට පමණක් නෙවෙයි, ඒ භාණ්ඩ ලබා දුන් මිනිසුන්ටත් තියෙනවා. රටක් ලෙස අපි මේ අවස්ථාවේදී ඒ මිනිසුන් දහඩිය මහන්සියෙන් එකතු කර සියලු බඩු බාහිරාදිය වෙනුවෙන් හඬ නැගීමට පැඳී සිටිනවා. අශේන්, ඔබ නිර්දෝෂී නම් වහාම මේ ලියකියවිලි සමාජ මාධ්‍යයට ඉදිරිපත් කරන්න. එසේ නැත්නම් අදාළ සංවිධානවලට මේ ලියකියවිලි ඉදිරිපත් කරන්න. එවිට ඔබේ නිර්දෝෂීභාවය නිසැකවම ඔප්පු වනු ඇත.